ඔයාගේ Samsung TV එකෙත් මෙන්න මේ වගේ ඩිස්ප්ලේ එකේ මැසේජ් එකක් වැටෙනවද? ඔටෝ වෙවි තියෙනවද? ඉතින් මෙන්න මේ මැසේජ් එක ගැන ඇත්තටම බය වෙන්න එපා. ඉතාලම ඉක්මනින් මේක අයින් කරගන්න පුළුවන්. ඔයාගේ Samsung TV එකේ බලන්න DVB select type කියලා මෙන්න මේ විදිහට දිග මැසේජ් එකක් වැටෙනවද කියලා. ඉතින් මේක රිමෝට් එකකින් හදන්න බැලුවට රිමෝට් එකෙන් හදන්න අමාරුයි. ඒ වගේම මේ මැසේජ් එක ඉක්මනින්ම අයින් කරගන්න පුළුවන් විනාඩියක් වගේ ඇතුළත. එතකොට ඊට අමතරව රිමෝට් එකේ පවර් බටන් එක ඔන් ඕෆ් බටන් එක වැඩ කරන්නේත් නැහැ මේ මැසේජ් එක වැටෙද්දි. එතකොට සාමාන්‍ය ටීවී එක ඔයා ඕෆ් කරන්න ඔන් කරන්න ඔයාගේ පවර් බටන් එකකින් හැකියාවක් නැහැ. අපි බලමු කොහොමද මේ එරර් එක අයින් කරගන්නේ කියලා. ඉතින් ඔයාගේ ටීවී එකේ ඔයාට බලන්න පුළුවන් Samsung TV එකේ පහළ හරි පිටිපස්ස පැත්තේ හරි තියෙනවා පොඩි ජොයිස්ටික් එකක් වගේ මෙන්න මේ වගේ බටන් එකක්. ඔයාලට මම මේ වීඩියෝ එක පෙන්වන විදිහේ බටන් එකක් තියෙනවා පහළ හෝ පිටිපස්සේ. ඉතින් මෙන්න මේ බටන් එක ජොයිස්ටික් එකක් වගේ තියෙන්නේ. මේ බටන් එක හතර පැත්තටම ඔබන්න පුළුවන්. ඔයාලට කරන්න තියෙන්නේ මම මෙන්න මේ බටන් එක ප්‍රෙස් කරන විදිහට කෙලින්ම ඇඟිල්ල තියලා එකපාරක් ඇතුළට එහෙම ප්‍රෙස් කරන්න තියෙන්නේ. ඒ කියන්නේ කොහෙටවත් දකුණට වමට ප්‍රෙස් කරන්නේ නැතුව එකපාරක් ප්‍රෙස් කරා නම් කෙලින්ම මේ එරර් මැසේජ් එක අයින් වෙලා යනවා. මෙන්න මේ විදිහට. ඉතින් ඔයාටත් පුළුවන් මේ විදිහට කරලා බලන්න. අනිවාර්යෙන් ඔයාගේ ටීවී එකත් හදා ගන්න පුළුවන්. ඉතින් ඔයා මගේ channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට like එකකුත් දාන්න, මොනවා හරි ප්‍රශ්න ගැටලු තියෙනවා නම් comment එකකුත් දාන්න. ගිහින් එන්න ඕල හැමෝටම සුබ දවසක්.